පොඩ්ඩක් විනාඩියකට වැඩි නවත්තන්න. නවත්තලා චුට්ටක් බලන්න. එතකොට මම දැන් චූටි ප්‍රශ්න ටිකක් අහනවා. හරි? දැන් උත්තර දෙන්න ඕනේ. දැන් මේක අපි වීඩියෝ එක බැලුවානේ නේද? එතකොට දැන් මම අහන පොසොන් පොය වැදගත් වෙන්නේ ඇයි? කියන්න බලන්න. මේදු ආමතුරෝ කියන්න ලංකාවට බුදු දහම රැගෙන ආපු දවස නේද? right. එතකොට දැන් අර මේදු ආමතුරෝ කතාව දැන් දන්නවනේ නේද? ඒකට රජතුමාගේ නම මොකක්ද? දේවානම්පියතිස්ස. හරි. එතකොට මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජතුමාට කතා කරේ කොහේ ඉඳන්ද? මිහින්තලා නේද? මොකක් කියලාද කතා කරේ? තිස්ස කියන්නේ නේද? එතකොට රජතුමා මොකද කරේ? වටපිට බැලුවා දෙපාරක් තුන් පාරක් බැලුවා නැහැ. ඊට පස්සේ මොකද ආයි පාරක් කතා කරානේ. එතකොට මොකද කරේ? උඩ බැලුවා. උඩ බලනකොට නේද මිහින්තලාව ගල උඩ ඉඳන් කවුද ඉන්නේ? මේදුවා. එතකොට දැන් ඉස්තරාජතුමාගේ මොනවද තිබ්බේ? දැන් මුවා දඩයන් කරගෙන හිටියේ නේද? දුන්නා. කලින් පන්තියේ ළමයි කිව්වා තුවක්කුවක් තිබ්බා. හරි තුවක්කුවක් නෙවෙයි දුන්නා නේද නේද? එතකොට මේ මුවාට විදිනා වැදෙන්නේ නැල්ලු නේ. ඊට මුවා අන්තිමට පැනලා ගියා නේද? ඊට පස්සේ මොකද කරේ? ඉස්තරාජතුමා මේදුවාගේ බණ අහලා නේද? ලංකාවේ බුද්ධාගම යක් කරනවා නේ. මොනවද කරන්නේ? ඒකට අර මම විශේෂ ගහක් තිබ්බා කියලා ගහක් ගැන අහුව නේද මොකද්ද? මොකක්ද ඒ ගහ? අඹ ගහ නේද? right. එතකොට දැන් මේකයි අපි මේ වගේ තැන්වල අඹ ගස් දෙක තුනකුත් දැන්. හරි? right. දැන් වැඩි කරගෙන යන්න.